සම්මතාකාරයට සංඛ්‍යා නාමයෙන් ලියන සංඛ්‍යා කීපයක් අපිට දෙනවා මේ විදියට සම්මතාකාරයෙන් ලියන්න කියලා. එහෙනම් අපි දන්නවා මේ සංඛ්‍යා වෙන් කරනකොට අපි ප්‍රධාන කලාප හතරක් ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මුලින්ම මේ ප්‍රධාන කලාප හතරට මම ඉරි හතරක් ගහලා පොඩ්ඩක් පුරුදු වෙනකම් මේ විදියට දාගන්නවා බිලියන මිලියන දහස් එකක කියලා. හරි. දැන් ගාන කියවගෙන යන්න. 4 බිලියන. එහෙනම් බිලියන කලාපේ හතරක් තියෙනවා කියලා කියනවා. එහෙනම් බිලියන කලාපේ ලියන හතර ඉලක්කම. 303 දහස් නම් කපාට දහස් කලාපයට පැනලා එහෙනම් මිලියන කලාපේ කවුරුත් නැහැ. එහෙනම් ඔක්කොලටම බිංදු දාන්න. ස්ථාන 3කට බිංදු 3ක්. ඉලක්කම් 3ක් නිරූපණය වෙනවනේ. එහෙනම් 303 දහස්. එහෙනම් අපිට ඉන්නේ දහස් කලාපේ කීයද 303. එහෙනම් අන්තිමට තියෙනවා 800 කියලා. එහෙනම් ඒක එක කලාපයටයි ති 800. මේ විදිහට අපි සම්මත ආකාරයෙන් 4 බිලියන 303,800 ලියා ගන්නවා. හරි. අපි බලමු තව ගණන් කීපයක්. 85 මිලියන 1001. හරි. මුලින්ම ඔන්න පුරුදු වෙනකන් ඉරි 4 ගැහුවා. බිලියන මිලියන දහස් ඒකක වෙන් කරගත්තා. එහෙනම් බිලියන කලාපේ කවුරුත් නැහැ. මොකද පටන් ගන්නෙ 85 මිලියන කියලා. එහෙනම් මිලියන කලාපේ 85. 1000. එහෙනම් දහස් කලාපේ තියෙන 1යිනේ. 1යි නම් 1 ලියන්නේ කොහොමද? බිංදු 2යි 1 වෙන්න ඕන. ස්ථාන 3ක් නිරූපණය විය යුතුයි. ආයම 1001. බිංදු 2යි 1. එහෙනම් 4 බිලියන 5. දැන් ලියමු ඉරි ගහන්න නැතුව බිලියන කලාපේ 4. මිලියන නැහැ. ඊට පස්සේ ආයම දහස් කලාපය නැහැ. එහෙනම් ආය 5 තියෙනවා කියන්නේ ඒක එක කලාපේ 5. හරිද? චුට්ටක් ඉරි ගහන්න නැතුව චුට්ටක් ප්‍රැක්ටිස් කරලා බලන්න. එහෙනම් ඔන්න මේකේ මිලියන කලාපේ බිංදු 2ක් සහ දහස් කලාපේ බිංදු 2ක් ඇවිල්ලා තියෙනවා මිලියන දහස් කලාප ටික සංඛ්‍යා නාමයේ ප්‍රකාශ වෙලා නැති නිසා. එහෙනම් මේකේ තියෙනවා 8000. එහෙනම් දහස් කලාපේ 8 901. එන එක කලාපේ 901. හරි. එහෙනම් අතරමඟ කවුරුත් කලාපත් ඇරියේ නැහැ. එහෙනම් 9 බිලියන. බිලියන කලාපේ 9. කෝ මිලියන කලාපය නැහැ. එහෙනම් බිංදු දැම්මා 5000 නම් දහස් කලාපේ 5 නම් බිංදු 2යි 5 ඒක කලාපේ කවුරුත් නැත. හරි. ඊට පස්සේ මේක බලන්නකො බිලියන මිලියන දහස් ඒකක. හරිනේ. එහෙනම් නැත්තේ කවුද? මිලියනයි එකකයි නැහැ. හරි. ආයෙ ඉරි 4ක් ගහලා බලමු. හරි. පැටලෙනවා නම් ඉරි 4 ගහලා ලියලා ලියන්න. 68 මිලියන. බිලියන කලාපේ කවුරුත් නැත. එහෙනම් මිලියන කලාපේ 68 50,000 දහස් කලාපේ 50. 50 නම් ඉලක්කම් 3කින් නිරූපණය කරන්නේ කොහොමද? බිංදුවයි 50. ඒක කලාපේ කවුරුත් නැත. එහෙනම් බිංදු 3. ඒව නොදා ඉන්න බෑ. එතකොට වැරදි. අවසාන එක 906 බිලියන 1 මිලියන 20. හරි. ඔන්න නම් කරගත්ත අවසාන එක 906 බිලියන. එහෙනම් කීයද බිලියන කලාපේ ඉන්නව 906. එහෙනම් බිලියන කියන වචනට කලින් ඉන්න සංඛ්‍යාව ලියන්න. 1 මිලියන. එහෙනම් මිලියන කලාපේ 1යි බිංදු 2යි 1 ලියන්නේ. 20 දහස් කලාපයක් ගැන කියලා නැහැ. එහෙනම් ඒකට බිංදු 3ක් දාලා 20 ලියන්න. ඒක කලාපයෙන් ඉලක්කම් 3කින් නිරූපණය වෙන විදියට. එහෙනම් ඔන්න මේ විදියට සංඛ්‍යාවක් සම්මතාකාරයෙන් අපිට ලියා ගන්න පුළුවන්.